සියලුම දෙමව්පියන්ට දැනුවත් කිරීමක් කරන්න තමයි මම මේ වොයිස් එක දාන්නේ. අද අපිට වෙච්ච දෙයක් සම්බන්ධව. මගේ ලොකු දූ මේ නිවත්තක චේති ඉස්කෝලේ ඉගෙන ගන්නේ. එතකොට මගේ මහත්තයා යාෆෝස් එකේ කොළඹ ඉන්නේ. අපේ මහත්තයාට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා දවල් 1ට විතර. ලොකු දුව ඉස්කෝලේ පඩිපෙළකින් වැටිලා මේ හොස්පිටල් එකට ගෙනිච්ච කියලා සර් කෙනෙක් කතා කරලා තියෙනවා. ඊට පස්සේ කතා කරලා ටිකකින් ડોක්ටර් කියන කෙනෙකුට ෆෝන් එක දීලා තියෙනවා. ඒ ડોක්ටර් එතකොට කියලා තියෙනවා මෙහෙමයි තාත්තා මේ දුවට ටිකක් අමාරුයි ඔළුව පිටිපස්සෙන් තමයි වැදිලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු සර්ජරි එකක් කරන්න වෙනවා. ඒ සර්ජරි එක කරලා එහෙමම කොළඹ යවන්න වෙනවා ඇම්බුලන්ස් එකකින් කියලා ඒ ડોක්ටර් කතා කරලා මේ කොහමරි අපේ බබාගේ තාත්තා බය වෙන තරමටම කියලා මෙහෙමයි ලොකු සර්ජරි එකක් මෙහෙමයි හොස්පිටල් එකේ බෙහෙත් නැහැ. ඒ නිසා අපිට මේ බෙහෙත් ටික පිටින් ගෙනල්ලා දෙන්න. ඒ අතරතුරේ පවුලෙන් කවුරු හරි එන්න ඕනේ ඔපරේෂන් එකට සයින් එකක් දාගන්න. එහෙම කියලා මේ අපේ මහත්තයා බය වෙන විදිහටම ඒ ડોක්ටර් විස්තර කියලා තියනවා දුවට අමාරුයි මෙහෙමයි සර්ජරි එක පරක් වුණොත් දුවගේ ජීවිතේ බේර ගන්න බෑ එහෙම කියලා. ඊට පස්සේ මමත් එවල පොඩි මේ දෙවෙනි බබාගේ මේ මීටින් එකේ ඉස්කෝලේ මේ මම බය වෙයි කියලා අපේ මහත්තයා මටත් හරියට විස්තරේ කිව්වේ නෑ හොස්පිටල් එකට යන්න ඔයා මේ බබා හොස්පිටල් එකේ නතර කරලා තියෙනවා කකුල පොඩ්ඩක් කැපිලා ඔයා චුට්ටක් හොස්පිටල් එකට යන්න කියලා මට කියලා මාත් එහෙමම මේ හොස්පිටල් එකට ගියා. ගිහිල්ලා බලනකොට මේ බබා ඇඩ්මිෂන් ලියන තැන බබාගේ නම ලියවිලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම එහෙම කෝල් කරලා එයාට කිව්වා මෙහෙමයි බබාව ඇඩ්මිෂන් ගන්න තැන බබාගේ නම ලියවිලා නැහැ කියලා. ඊට පස්සේ ඒ වෙද්දිත් එයා අර මිනිහයා කියපු මේකට ඊසි කෑෂ් වලින් මේ රුපියල් 10000ක් දාලා තිබ්බා. එයා කියලා තියෙනවා 39800 ගාණක් බෙහෙත් එක මේ ඔයා ඊසි කෑෂ් වලින් දාන්න කියලා. අපේ මහත්තයා 10000ක් දාද්දි තමයි මම එයාට මේ කෝල් එකක් අරන් කියන්නේ මේ දුවට කරදරයක් නැහැ. දුව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා නැහැ. දුව ගෙදර යන වීල් එකට නැගලා තියෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ එහෙම කියලා මහත්තයා ආයෙත් කෝල් එක ගද්දි මේ දැන් 10000 ගත්තනේ වාට ඇතිද කියලා අහද්දි ෆෝන් එක කට් කරලා තවටවත් ඒ සිම් එක වැඩ නැහැ. එතකොට මට කියන්න ඕනේ මේ වගේ කෝල් ගොඩක් මම අහලා තියෙනවා තාත්තලාට එන්නේ කියලා. තාත්තලා හරි කලබල වෙනවනේ දරුවෝ ගැන කියනකොට. ඒකයි අනික තාත්තලාගේ පඩි දවස් බලලා ඒව බලලා තමයි මේ මිනිස්සු මේ විදිහට එහෙම කරන්නේ. මේක ගෲප් එකක් කරහා පුළුවන් තරම් කට්ටියට ෂෙයා කරන්න තව කෙනෙකුට මේ දේ නොවෙන්න.